Hello, good morning. ඔන්න මහියංගෙන ඉන්නේ දෙවෙනි දවසේ. මහියංගෙන ඉන්න දෙවෙනි දවසේ දැන් ඉන්නේ මේ පැත්තේ මොකද වංශලක් තියෙන මං හරියටම මතන්. නාගදීප සෑ කියලා තියෙනවා. එතන බෝඩ් ඉන්න පෙන්නන්න වලට මේදී බලන්න ආවා. ඊට පස්සේ දැන් තාටිය වෙලාවකින් අපි හපුතලයට යනවා. මිරිය හදේ තියෙනවා. එහා පැත්තේ වැව පේනවා. අර පැත්තේ මෙන්න බුදුහාමුදුරන් ශ්‍රී පතුලා තියෙනවා. මෙන්න පැරණි මේක. මෙන්න වැවක් තියෙනවා. ඔන්න වැව. ඔන්න මේ පන්ස මේක බාල් ඉවරයි දැන්. ආයි නවතින තැනට ගිහිල්ලා කාලා යනවා අපි හපුතලයට. එහෙනම් ඔන්න මහියංගනේ සවාරිය ඉවරයි. එහෙනම් දවල් 12න් පස්සේ හපුතලයට යන ගමනේ. ගින් එන්න මේ කොහොමද ඔන්න අපි හපුතලයට යන ගමන පටන් ගත්තා. ඒ දැන් වෙලාව 5යි කාලයි. එහෙට යද්දි රෑ වේ. ඉතින් මෙහෙන් හවස් වුණා. ඉතින් බල්ලා මේ මහියංගනේ බල්ලා දඹාරන්ට ගිහිල්ලා කරලා යද්දි දැන් මහියංගනේ චෛත්‍යයට ඇවිත් තියෙනවා. මේ පටුරක් දාලා වැදලා යන්න හැදුවේ. ඉතින් ඒ යනගම මේ අතරමඟ වීඩියෝ. ඉතින් ඉදිරියේදී හැමෙමු ලස්සන තැනට හම්බුනොත් අන්න හෙට තමයි දවස තියෙන්නේ. හෙට දවසේ අද හපුතලේ නවතිනවා. තනක එක පෙන්නන්න. හෙට දවසේ තමයි ඇවිදින්නේ. අද ඇවිදින්නේ. එන දැන් මටත් අර තියෙන්නේ මේ මෙන්න මේ පාරේ යන්නේ මැප් එක දාන් තියෙන වාහනේ. යනවා කාලය අපිට පැය 2:46 ගියා පැය 3ම විතර යයි ඉතින්. මෙන්න මේ පැත්තේ මෙන්න මේ පාරේ තමයි අපි මේ බදුල්ලට යන්නේ. ඉදිරියේ තියෙන තව වීඩියෝ දාන්න රෑ වේවි. හැබැයි පාරේ යද්දි පේනොත් බලන්න. බලන්න මේ දෙපැත්තෙම මේ පැත්තේ තමයි දෙපැත්තෙම කදු වට වෙච්ච අර පැත්තේ කදු තියෙනවා. මැදින් පාර තියෙනවා. මහා ලස්සන මේ පැත්ත. බදුල්ලට යන දැන් කිලෝමීටර් 23.5ක් තියෙනවා. දැන් ටික සීදල වෙනවා. දැන් වෙලාව 6:40යි. අපි දැන් පාස් කරේ මීගහ කිව්වලු එන්නාගරේ. ඉදිරියදී ආමු ආයේ. හෙලෝ. ඔන්න යන අතරමඟදී නැවතුවා මෙන්න මේ කඩි තේ එකක් බොන්න. තේ බීලා ආයි ගමන යන්න පටන් ගන්න එන. ඉදිරියදී එන හැම මොන්ද යන අතරමඟදී. හෙලෝ තාටියෙන් හම් වෙනෝ දුම්හිද දියල්ල. ඉතින් බලමු පේනවද කියලා. මේ නායක හිල්පුවාර ගල් මෙන්න මැප් එක 1.5ක් කියලා දාලා තියෙන අර බෝඩ් එක බලමු කොහොමද වංගු තියෙන හැටි. ආයි නිකන් උඩට ගිහිල්ලා වටේට මෙන්න මේ මැප් එක පේනවා. වංගු ආර වංගු ටිකක් තියෙන්නේ. මේ මැප් එකේ බලන්න මෙන්න මේ ඉස්සරහට මෙන්න මේ වංගුව තමයි බලන්න ඕනේ. මෙන්න මෙතන හම්බෙන්නේ. ඔන්නේ කිව්ව වංගුවට කිට්ටු වෙලා තියෙන්නේ. අම්බෝ වාහනක් දෙනවා. මේ පැත්ත නාය ගිහිල්ලා තියෙන පාරේ. ඔන්න දැන් බෙරගලක හරි ඉන්නේ. බලමු
නවංගු ඉස්සරහට තියෙනවා. ඔන්න මංගු. මේ නාය කිව්ව මේ පැත්තේ තියෙන්නේ. ඔන්න බදුල්ල බෝඩ් එක දැන් බෑවුමක් තියෙන්නේ. අපි යන්නේ අපුසලට බදුල්ල නෙවෙයි ඉන්නේ දැන් බදුල්ල පාස් කරලා තියෙන්නේ. ඔන්න බදුල්ල ළඟ ඉන්න ඉදිරියයි හමුවෙමු. ඔන්න අපි දැන් එන ගමන් අර තියෙන්නේ උඩ පේන ඇති පන්සල වගේ අසපුව. අසපුවක් තියෙනවා. මේ යන පාර. බලමු ඒකට යන්න බලමු. කුබල්ලෙල හන්දියෙන් හරවලා යන්න තියෙන්නේ මේ ඔය අසපුවට. පේනවා ඇති නා උඩ ලයිට් දාලා තියෙන zoom කරලා දාඩියක්. පෙන්නන්න. සිරෝන්න කියන්නේ මම හරියට මේ තියෙන්නේ අසපුව. බලමු එන අසපුවට ගියොත් හමුවෙමු. ඔන්න අර පෙන්නු කලින් පෙන්නු වීඩියෝ පෙන්නු දැන් අර අසපුවට යන්න මේ පාරේ යන ගමන් තියෙන මහම වුණා භාවනා අසපුව. ඒ ගියට පස්සේ පෙන්න හොඳට වෙන්නේ අනේ දේ පාරේ නයි. පාරවල හින්දා. වංගු. අම්බු පාරේ තංගුත්තිය. මේ ඉස්සරහට තංගුව කම්මෙනවා. අපි මහමෙවුනා සුර වෙනවා. එහෙනම් කන්දක තියෙන මේ බලන්න ලස්සන මේ පැත්තේ ගෙවල් අර පල්ලෙහා බලනවා. ලස්සන. අපි නවතින්න යන්නේ තදරයට ඒ වගේ කියන්නේ උස තැනකට. මෙන්න බල ලස්සන ඔය තියෙන ගෙවල් ඔය. නෑ එනකොට ඔන්න මෙලිය නායකයි. ඔන්න මෙන්න පන්සල තියෙන තව යන්න තියෙන මේ පාරේ මෙහෙම ගිහිල්ලා ඔම ගිහිල්ලා ඔන්න ඔහම අතෙන්ට යන්න තියෙන්නේ. දැන් ගොඩක් උස එනකොට දකින්න නැති අර පැත්තේ ඊවල් ඒ වගේ තැනක තමයි රැට ඉන්නේ. නෑ ගමනක් තියෙනවා. තව ටික දුරයි තියෙන්නේ. සෙන්සර් ලයිට් ඔන්න ඇතුල් වුණා. වාහන යනවා මේ උඩ. නෝ පාකි. බලමු. සෙන්සර් ලයිට් තියෙන මේ හරිය. වාහනේ එද්දී ඉබේ ඔටෝ ලයිට් එක ඔන්න එනවා මම බලන්න මේ ලයිට් එක දැන් ඔටෝ ඔන්න එනවා. ෂූට් එක අන්න දවසලක් තියෙනවා. ඔන්න බොහෝ දුර කතර ගෙවාගෙන ආවා පන්සලට මහම වුණාවට. ඉන්න ගියා. උඩට යන්න බැරිද? පුළුවන්. හාමුදුරුවෝ වඩිනවා. මෙන්න ලස්සන view එක මේ පැත්තේ. මෙන්න උඩ පන්සල. ඔන්න ආවා බොහෝ දුර කතර ගෙවාගෙන හඳු නැගලා ඔන්න ආවා පන්සලට. මෙන්න මෙතන මාළු ඉන්නවා. අර තාරාවෝ ඉන්නවා. පන්සල ලස්සන ඇත්තටම. මෙන්න අලියෙක් ඉන්න මෙතන. මිනිස්සුන මේ රැටත් වෙනවා. දැන් අපි අදි වාහන ගියා බෑලා. මෙන්න වතුර ඇවිල්ලා වැටෙනවා. වතුර නම් සීතලයි දිවන්න හිතන්නේ. එවුලා හිතන්නේ අල්ලලා බලමු. හම්බෝ වතුර සීතලයි. සීම් පූල් එක වගේ අර උඩ දිනුව වගේ තමයි බහලා නාන්න උළු. අම්බෝ ඉන්න ලස්සන දකින්න ඕනේ මේවා. කොහොමද නේ ලස්සනයි. උත් අපි දකින්න මේ ලංකාවද කියලා හිතනෝනේ. ඉන්න ලස්සන. නිකන් අර දැන් 9 කමන්නේ කොහොමද ගිහිල්ලා නිදා ගන්නනේ තියෙන්නේ. රැට කාලා
මෙන්න අර පේන්නේ පොඩියට අර මේ ගෙවල්. අපි අද නවතින්නේ මෙන්න මේ තියෙන වගේ උස මේ ඇපාර්ට්මන්ට් එකක් කියන්නේ මේ කාමරයක් වගේ තැනක. ගියක් කියන්නේ බංගලෝ එකක් වගේ. පෙන්නන්නද උදේට එතන. අම්බෝ සීතලයි ජර්සි එකක් දාගත්තේ නැහැ. මාර සීතලක් තියෙන්නේ. ඇතුළ වීඩියෝ කරන්න එකක් නැහැ මේ නොයිස් නෝ ෆොටෝ කියලා තියෙන අතර බෝඩ් එකක් දාලා ඡායාරූප ගැනීමෙන් වළකින්න කියලා දෙන හින්දා විතර දැට වඩා වීඩියෝ ස්ටොප් කරනවා මම ආයි පස්සේ වෙන්නන්නම් මොකද ඇතුළට යන හින්දා වීඩියෝ කිරීමේ තහනම් මේක අපි එවෙන මේ ඔන්න පන්සලෙන් පස්සේ දැන් අපි ඇවිත් තියෙන දැන් කීයද වෙලාව 10:40 රෑ වුණා එන්න මේ නවතින තැනට යන ගමන් තියෙන මේ අපුතලට ඇවිත් තියෙන දැන් මෙන්න මැප් එක වෙන්න එන්න අපුතලට ඇවිල්ලා තියෙන දැන් මේ එළිය පේන්නේ නැති සිබෙක්කෝ පේනවද දන්න මෙන්න මීදුමක් තියෙන පාරේ අම්බෝ හීතල ඇති හොඳට කොහොමනේ අනම නැගිටලා කට්ටිය බලන්න කියන මේ ආවේ පේනවද දන්නේ නෝ මේ මීදුම මේ මාර මීදුමක් තියෙන එන්න මීදුම මෙතන පේන්නේ නැන්ද උඩ පාරට ඇඩිසන් එපා මෙත මේ පාර මේක මේ ගෙස්ට් හවුස් එක ඇඩිසන් විලා කියලා කියන්නේ මෙතෙන්ට ටූරිස්ට්ලා ඉන්නවා එතකොට මේ ටූරිස්ට්ලා තින්න මේකේ යන් රූම් එක බලන්න ටූරිස්ට්ලා ඉන්න මෙහෙම ඉන්දිස් මේ ටූරිස්ට්ලාට එන ඉඳලා මේ නේ මම ඉන්න රූම් එක යම් පොඩක් බලන්න රූම් එක වා ඔන්න උඹම ඉන රූම් එක අද මම මෙතන මේ ඇදේ මත් ඉන්න මේකේ එතකොට අනිත් අය අනිත් රූම් එකේ ඒක යම් බලන්න මෙන්න අනිත් කාමරේ යම් බලන්න ඕ මේක උන්නම තියෙන්නේ කීටලය කිවස් රූම් එකක් තියෙන ඒ කාමරේ නා හොට්ටෝට තියෙනවා ඇදුම් දාන්න මේ රැක්කේ මේ තියෙන එහෙනම් උදේට හම්බෙමු ඔව් good morning ඔන්න අපි නවතිච්ච තැන තියෙනවා මේ තියෙන අන්න තියෙනවා මම හාරේ ඊට ඇති වැඩිය පෙන්වන්න බැරි වුණානේ එළිය දැන් බලන්න අපි දැන් ඊළඟට උදේට බ්‍රෙක්ෆාස්ට් අරගෙන යනවා මේ දැන් අපි ඉන්න ළඟ තමයි ඇඩිසන් බංගලාව තියෙන්නේ එතෙන්ට යනවා මේ වගා කරන මේ වෙනට සාර්ථකයි මොකද නුවරඑළිය හපුතලේ බහදුල්ලේ වගා කරන්න ඕනේ නේ කොහොමද view එක ඊවසේ මෙතන ලස්සන තැන් ටිකක් තියෙනවා උඩු දියලුම තියෙනවා ඒක බලන්න යනවා ඊට පස්සේ ලිප්ටන් ෂීට් එකට යන්න උරුමොත් යනවා යනකොට වෙන්න නැහැ නේද ලස්සන සංචාරයක ආරම්භය මේ travel boy hello ඔන්න view point එකට ආවා හවුදලේ යන මාර්ගයේ නරබුම් මැදිරිය view point මෙන්න වල ප්‍රපාතය වගේ තමයි
මෙන්න බලන්න ලස්සන view point එක. මෙන්න බලන්න view point එකට ඇවිත් තියෙනවා. මෙන්න බලන්න. අපි ඉන්නේ මේ වගේ තැනක උස බබා. ඉන්න උස හිතන්නකෝ දැන් අපි. ඔන්න හප්තලේ බලලා දැන් මේ view point එක බලලා දැන් අපි යනවා ගෙදර. ආයි නැවතත් ගෙදර යනවා. හැබැයි යන අතරමඟදී තියෙන උඩ දියලුම වුණොත් ඒකට යනවා. ඉන්න මෙතන රාවණාගේ දඩු මොනවද තියෙන ෆොටෝ ගන්නවා. ෆ්‍රී. නං ආයි ඉදිරියේදී හමු වෙමු. ඔන්න පින්නේ උඩ දියලු මැල්ල ළඟ යන අතරමඟදී තියෙන්නේ මේක. ඒ හින්දා අපි එතෙන්ට ආවා. මේ ක්ලීන් ශ්‍රී ලංකාව එක යටතේ අලුතෙන් මේක හදලා තියෙනවා. යන් ඇල්ල ළඟට බලන්න. නැවුම් සීතලක් දැන් ඒ වගේම කිනි බිදු වැටෙනවා ඇල්ලෙන් එන. මෙන්න ඇල්ල. ඔයාලා දැකලාත් ඇති මෙන්න මෙතනින්. ඔයාලා දැකලාත් ඇති මෙන්න මෙතන ඉඳන් කට්ටිය නානෝ. මේ ඉන්නේ කට්ටිය පේන ඉඳන් කට්ටිය නානෝ. මෙන්න ඇල්ල. Trovare වැඩ. මෙන්න දියල්ල. Original like no. Nah අපි විශාල ළඟදී හම් වෙනවා. හෙලෝ කොහොමද ඔන්න වීඩියෝ එක අවසන් කරන්න මේ දැන් වෙලාව හරිය මෙන්න මෙතනට ආව නාන්න ගමන අවසන් වෙන ළඟයි. දැන් අපි ඉන්නේ තිස්ස මහාරාමේ කෙලින්ම. තිස්ස මහාරාමේ ඉඳලා දැන් නාලා ඊට පස්සේ යනවා කෙලින්ම මාතරට ආයි. ඊට පස්සේ ඉතින් අපේ ලස්සන ගමන ඉවර වලට කමෙන්ට් එක මොකද්ද ගමන ගැන හිතෙන්නේ නම් කමෙන්ට් එකක් දාන්න. අර ලයික් බටන් එක ක්ලික් කරලා යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එන තවත් දවසක මේ වගේ ලස්සන ට්‍රැවල් එකකින් ලස්සන ලොග් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. ගිහින් එන්නම් මේ ට්‍රැවල් බොයි.